සිරි තනතා වන්දනාව පස්වන මිහිඳු රජ දවස රාජ නම් සොළී රජු ලක්දිව ආක්‍රමණය කළේය. එතැන් සිට අනුරාධපුර රාජධානිය සොළී ආධිපත්‍යයට නතු විය. සොළී ආධිපත්‍යය විනාශ කර නැවත ලක්දිව රාජ්‍යත්වයට පත් වූයේ පළමු වන විජයබාහු රජතුමාය. මෙතුමා තම රාජධානිය ලෙස පොළොන්නරුව තෝරාගත්තේය. එතුමන් රාජ්‍යත්වයට පත්වීමෙන් පසුව දළදා වහන්සේ උදෙසා මහාර්ඝ මාලිගාවක් තනවා දිනපතා පුද පූජා පැවැත් වූ අතර එය විජයබාහු රජු ලංකාව එක්සත් කිරීමෙන් පසු සිදු කළ මහඟු කාර්යයන්ගෙන් එකකි. සිරි තනතා වන්දනාව